හරි. හැමෝන්ටම මම හිතනවා වැහෙනවා ඇති කියලා. සියලු දෙනාටම දරුවනේ සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. අයබෝවන් good evening. ආයුබෝවන් අයිබෝන්ස් අයබෝවන්. හරි. හොඳට ඇහෙනවා කියලා හිතනවා. මොකක් හරි ඇහෙන්නේ නැති අඩුපාඩු මොනවාරි තියෙනවා නම් ඉක්මනින්ම කියන්න. ඔයාලට අද පොඩි වෙනසක් කරලා තියෙනවා. අද ඉඳන් දිගටම අපි මේ විදිහට තමයි පන්ති පවත්වාගෙන යන්නේ. මොකද ඔයගොල්ලන්ට දෙන්න තියෙන විෂය කරුණු ටික වඩාත් හොඳින් වෙනදට වඩා ගොඩක් හොඳට දෙන්න උවමනා නිසා මේ ක්‍රමයට තමයි අපි ඉදිරියේදී පන්ති පැවැත්වෙන්නේ කියලා මුලින්ම මතක් කරනවා. හරි. එතකොට මම අද ගෙනාව ඔයගොල්ලන්ට වැදගත් පාඩම් කීපයක එකතුවක්. 9 10 11 කියන පන්ති තුනම එකතු කරලා අපිට විභාගයට එන විශේෂ අවස්ථාවක් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඒ ගැන මුලින්ම පැහැදිලි කරන්න ඕන. ඒක නිසා හැමෝම මේ පාඩම් සෙට් එක ඉගෙන ගන්න කොළ සෙට් එකක් හරි ඔව් වෙනද නම් අපි ගන්න කොළ සෙට් එකක් නේ. ඒ නිසා කොළ සෙට් එකක් අරගෙන වැඩේට සූදානම් වෙන්න ඕන. හරි මම හඳුන්වා දීම කරගෙන යන්නම්. ඔයාලා කොළ සෙට් එකක් ගන්න මම විස්තරේ දාන්නම් බෝඩ් එකේ. හරිද? දරුවනේ අපිට මම ඇහෙනා නේද මේ පැත්තෙන් ඇහිලා කතා කරද්දි? පුතේ ඔව් ඇහෙනා නේද? හරි. අපිට අපේ ප්‍රධාන මාතෘකාව තමයි මේක. දාගන්න. කොළවලද ලියන්න ඕනේ. කොළ සෙට් එකක් ගන්න හොඳයි මෙතන පාඩම් කීපයක්. ආ. පාඩම් කීපයක එකතුවක්. මාතෘකාව ලියා ගන්න. ඔව් ලියන්න. මාතෘකාව ලියන්න කිව්වේ ඒක නැහුන්නේ නැද්ද? හරි. ලියවද මාතෘකාව මිනිතේ කියලා. ළමයි අකුරු ලියපුවා පේනවද? අවුලක් නැද්ද? පේන. හරි. මේ මිනිතේ පාඩමේ එන්නේ මෙන්න මේ මාතෘකා ටික. පුතේ මිනිතේ පාඩමේ පළවෙනි එක තමයි පරිමිතිය. පරිමිතිය. ඒ කියන්නේ පෙරිමීටර්. ඊට පස්සේ එනවා වර්ගඵලය. ඒරියා. ඊට පස්සේ තියෙනවා පරිමාව. ඒ කියන්නේ වොලියුම් කියන කොටස් තුන තමයි ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයට මේ මිනිතේ ගැටලුවේදී සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මිනිතේ ගැටලුවේදී මිනිතේ කියන ප්‍රධාන මාතෘකාව යටතේ මේ අනුමාතෘකා තුනක් තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට ඕලෙල් විභාගයට අනිවාර්යයෙන්ම ලකුණු 20ක් ෂුවර් එකටම හම්බ වෙනවා. ඕගොල්ලන්ගේ විභාගයට ලකුණු 20ක් ෂුවර් එකටම හම්බ වෙනවා. හරිද? සමහරක් වෙලාවට සමහර අවුරුදු වල MCQ වලට ආවොතින් ලකුණු 22ක් හෝ 24ක් ලැබෙන්න පුළුවන්. හරි? ෂුවර් එක ලකුණු 20යි සමහරක් වෙලාවට ලකුණු 22ක් හරි 24ක් හරි ලැබීමේ සම්භාවිතාව තියෙනවා. පැහැදිලිද? තේරුණා නේද? එතකොට ඕගොල්ලන්ට මේ ලකුණු ලැබෙන තැන් පෙන්වන්නම්. සාමාන්‍ය පෙළ පේපර් එක ඔයගොල්ලෝ දන්නා කොටස් දෙකකින් තියෙනවනේ නේද? එක කොටස දෙක කොටස. අපි මෙහෙම දාන්න නැතුව මෙහෙම දාමු. part 1 part 2. part 1 part 2 part 1 part 2 part 2 part 1 part 2 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 part 2
part 2 1 කියලා කියන්නේ පැය දෙකේ පේපර් එක. part 2 කියන්නේ පැය 3යි විනාඩි 10 පේපර් එක. හරිද? part 1 කියන්නේ පැය දෙකේ පේපර් එක. part 2 කියන්නේ පැය 3යි විනාඩි 10 පේපර් එක. එතකොට මේකෙදී ඔයගොල්ලෝ දන්නවා ලකුණු 10ක ප්‍රශ්නයක් හම්බ වෙනවා පරිමිතිය සහ වර්ගඵලය. ලකුණු 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ part 2 එකේදී ඔයගොල්ලන්ට ලකුණු 10ක් හම්බ වෙනවා. ඒක ලැබෙන්නේ දරුවනේ වර්ගඵලය පරිමාව කියන කොටස් වලින්. මීට අමතරව මේකට චුට්ටක් ලඝු ගණක කොටසකුත් එකතු වෙනවා. ඔන්නවම තමයි ලකුණු 20 හම්බ වෙන්නේ. මේ ලකුණු 20 අනිවාර්යයෙන්ම හම්බ වෙන පාර්ට් එකක්. හරිද? ඒක නිසා ඔයගොල්ලන්ගේ පළවෙනි ෆස්ට් පේජ් එකේ මේක ලියා ගන්න ඕන. හරි නේද? ඉමේෂ් බුද්ධාගමත් දවසම පාඩම් ගන්න chance එක තිබ්බනේ. මොකද කරේ? නෑ ක්ලාස් එකට එහෙම ගියා. එහෙම. හරි. ඔයා අද මං කියන දේ අහලා ආපු නිසා ෂෝට් නෝට් එකක් තියනවා දෙන්නම් පිටු 5ක. ඒක පාඩම් කරලා ගියොත් අනිවාර්යෙන් ලකුණු 80 පන්නන්න පුළුවන්. ෂුවර්. මොනාගේද? බුද්ධාගමට. අද බුද්ධාගමනේ තියෙන්නේ. හෙට. හරි සෝරි හෙට. හරි. ඔයගොල්ලෝ අලුත් කොළ සෙට් එකක් ගන්නකෝ ඉමේෂ්. මේක ලියා ගන්න. ඉමේෂ් මොකද වෙනස තේරුණාද? හොඳයිද? ඔව්. හරි ලියා ගන්න. ඕක ගණන් වලද ලියාගන්න? ඔව් අලුත් පාඩම් සෙට් එකක් පටන් ගත්තා. ප්‍රධාන මාතෘකාව මිනිතය. ඒකේ ඇරෙද අනු මාතෘකා තුනක් තියෙනවා. පරිමිතිය, වර්ගඵලය, පරිමාව. අනිවාර්යයෙන්ම ලකුණු 20ක් ෂුවර් එකට ගන්න පුළුවන්. ඊට අමතරව ලකුණු 22ක් හෝ 24ක් ගන්න පුළුවන්. MCQ වලට ලකුණු දෙකක් ආවොතින්. ලකුණු දෙකක් ආව හෝ ලකුණු 4ක්. ඒ කියන්නේ ප්‍රශ්න දෙකක්. ලකුණු 4ක් කියන්නේ ප්‍රශ්න දෙකක් නේ. හරි. හරිද? ලියවද හැමෝම? හරිද? මකන්නද? එපා. ලියනවා. තාම ලියනවා. සර් අර පාර්ට් 2 එක යටින් 3යි 10 තල් දිනයි. ඒ කියන්නේ පැය 3යි විනාඩි 10 පේපර් එක කියලා මතක් කරන part 2 කියලා කිව්වේ. හා හා. ඉන්න මැසේජ් එකක්. දහය 11 දෙකම එකතු කරලා තියෙන කවිස්ක. ඒකෙන්ද අවුලක් නැහැ. මේ දෙන නෝට් එක ඔයාටත් දෙනවා. ඔයාටත් බුද්ධාගම තියෙන්නේ. ඔව් සර්. හරි. යන්න කලින් දෙන්න. එහෙනම් මං 10ට ඉවර කරන්නම්කෝ.
හරි මකන්නද? මම දන්නවා 10ට ඉවර කරන එකෙන් තුන් දෙනෙක් හරිම සතුටු වෙනවා. එක්කෙනෙක් ඉමේජ් කවිස්ක එක්සෑම් නිසා අනිත් එක්කනට පන්සලට දුවනවා. අද මම ලොකු කතාවක් කියන ඉඳලා හිතාගෙන ඉඳී ඒ කට්ටියම ඉන්න දවසේ කොන කියන්නේ. ඒකින්ද අපි හෙට පටන් ගමු කතාව නේ. හෙට රාය 11ට පටන් ගමු. ඉමේජ් කරුණා කරලා කියනවා අනිත් තියෙන එක්සෑම් එකට තියෙන වේලාවස නැවිලා ඇඳේ බුදියන්න එපා. පාඩම් කරලා රෙඩි කරලා ඉන්න හොඳ. මට කරන්න යන රෙකෝඩින් එක ගන්න දෙන්නේ නැහැ. ආවෙ නැතුව රෙකෝඩින් දෙන්නේ නැහැ. අපිත් පන්ති ගියා අපිත් එක්සෑම් ලිව්වා විභාගේ දවසට කලින් දවසේ පන්ති තියෙනවා අපිත් ඔක්කොම වැඩ ටිකක් කරා. ඔයාලත් ඒකට මුණ දෙන්න. ඔයාලා හිතන්න එපා මේ ජීවිතේ මෙච්චර ලොකු කටුක අත්දැකීමකට මුණ දෙන්න පළවෙනි සෙට් එක වාලේ කියලා. අපොයි නෑ. ඕලෙල පටන් ගත්ත අවුරුද්දක් මේ වෙනකම්ම කට්ටිය ඒ දුක විඳිනවා. හරි නේද? හරි මකනවා වෙලාව ගන්න තව. නෑ MCQ 22 24 කියන්නේ. මොකද්ද හසිදු? MCQ 22ක් 24ක් කියන්නේ. ඒ කියන්නේ අහන් ඉන්නේ නෑ අහන් ඉන්නේ නෑ නෙවෙයි උගන්නනට වටේ දුවනවා. වටේ යන්න එපා. MCQ වලට ප්‍රශ්න දෙකක් ආවොතින් ලකුණු 4ක් එක ප්‍රශ්නයක් ආවොතින් ලකුණු දෙකක් හම්බෙන්නද 20ට ඒ දෙකක් ආවොත් 22යි 4ක් ආවොත් 24යි කියලා අදහස් කරේ. හරිනේ? හරි. එතකොට පරිමිතියට අදාළ සංකේත තියෙනවා. ඒ කියන්නේ P අකුර. පරිමිතිය වලට අදාළ සංකේත මොනවාද? මොනවාද පරිමිතියට අදාළ සංකේත? පරිමිතිය වලට අදාළ සංකේත මොනවාද? මිලිමීටර් තියෙන්න පුළුවන්. සෙන්ටිමීටර් තියෙන්න පුළුවන්. මීටර් තියෙන්න පුළුවන්. කිලෝමීටර් තියෙන්න පුළුවන්. ඔන්න ඔය සංකේත තුන අන්තර්ජාතික සම්මත ඒකක තියෙන්න පුළුවන් පරිමිතිය සම්බන්ධයෙන්. ඊට පස්සේ වර්ගඵලය ගත්තොත් මොනවද තියෙන්න පුළුවන් සම්මත ඒකක ළමයි? මොනවාද වර්ගඵලය ගත්තොත් තියෙන්න පුළුවන් සම්මත ඒකක? ඉක්මනට වර්ග සෙන්ටිමීටර වර්ග කිලෝමීටර් වර්ග මීටර් මුලින්ම පිළිවෙලට ගමු. වර්ග මීටර් වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර් වර්ග කිලෝමීටර්. හරි. ඊට පස්සේ පරිමාව. පරිමාව කියන්නේ වොලියුම් එක. ඒක සම්බන්ධයෙන් මොනවද තියෙන්න පුළුවන්? ඒකක සම්මත ඒකක. ඝන මිලිමීටර්. අන්න හරි. ඝන මිලිමීටර්. ඒ කියන්නේ උඩට දර්ශකයේ විදියට 3 තියෙනවා. ඝන මිලිමීටර්, ඝන සෙන්ටිමීටර්, ඝන මීටර් සහ ඝන කිලෝමීටර්. ඔන්න ඔය 3 දෙනා තමයි තියෙන්න පුළුවන්. සංකේත ටිකත් ඔය පිටුවේ පැත්තෙන් දාගන්න. අපි මේ හඳුන්වා දීමක් කරගෙන යන්නේ. ඒතකොට අපිට මේ ලකුණු විශ්ේ ෂුවර් එකට හම්බෙන්නේ නැමනේ. ඒව එකතු කරගන්න පුළුවන්. ළමයි මට කියන්න වාර විභාගය ගැන කතා කරොත් ඔයගොල්ලන්ගේ වාර විභාගයට මං කිව්ව නේද මේ කන කපනවකෝ මතකද හසිදු? වෙලාව මදි වුණ නැති වුණොත්. මතකද කිව්වා? කිව්වා වගේම වෙලාව මදි වුණා. ප්‍රශ්න 7යි හදලා තියෙන කෙලිම ප්‍රශ්න 3ක් අත්තරින්න වෙලා. 10 ප්‍රශ්න 3ක් මිස් වෙලා. සෙල්ලම් නැහැ. හරිම භයානක තත්ත්වය. ලකුණු 15. ලකුණු 15ක්. ඔව් දෙකෙන් බෙදුවොත් නම් 15යි. ඒ වුණාට අපි හදන්නේ ලකුණු 200ෙන්. ඕගොල්ලෝ කොයි වෙලාවෙත් මතක තියාගන්න ලකුණු දෙකෙන් බෙදපු ගාන ගන්න එපා. ලකුණු 200ෙන් 160 කියන ලකුණ ඔළුවේ තියාගන්න. මෙන්න මෙතෙන්ට යන්න තමයි ටාගට් එක හදාගන්න ඕන. ලකුණු 200ෙන් 160. ඒ ගාන හැදුවොත් ගොඩාක් දුරට සාර්ථකයි. හරිද? ලිව්වද? ඉක්මන් ලියලා ඉවර කරන්න. මේකට මම තව දෙයක් එකතු කරනවා. පරිමිතියේදී තියෙන්නේ පුතේ ඒකමාන. මාන එකකින් තමයි බලන්නේ. අපි ඒක නිසා එකට කියනවා ඒකමාන 1D 1D කියලා කියන්නේ ඒකට. ඔයගොල්ලෝ දන්න 1D නෙවෙයි. මේකට එන 1D. හරි. දෙවෙනි එක්කෙනා. මම මේ පැත්තෙන් දාන ඉඩ නැති නිසා මොකද්ද?
ද්විමාන. ද්විමාන. ඒ කියන්නේ මොකක්ද? 2D. හයිනේ 2D. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා. මේක ත්‍රිමාන. ඒකට කියන අපි 3D. මේක නම් ඔයගොල්ලෝ අහලා තියෙනවා. හරි හොඳට පේනවා නේද ළමයි? දමිදු මොකද කැමරාව? වීරසිංහ පී කුමාරි කියන්නේ කවුදානේ? අපේ ඊශානිද? ඔව්නේ. වේගෙන් හොඳේ. වේගෙන්. තා පැයකින් ඉවර කරන්නත් ඕන. වේගෙන්. අදින් පස්සේ වෙලාවල් නැහැ හොඳේ. ඉවර වෙන වෙලාවල් නැහැ. මට ඕන මේ වෙලාවට තමයි ඉවර කරන්න. සර්ට ඔන්නම් පෑ භාගෙන් වුණත් ඉවර කරන්නත් පුළුවන්. ඔව් මට ඕන නම් පැය 4කින් වුණත් ඉවර ගන්න පුළුවන්. නැත්නම් අයිබෝන් කියලා එහෙම අනිත් පැත්තට ගන්න පුළුවන්. ඔව්. ඊයේ වගේ පේපරයක් දීලා ඉවර කරන්නත් පුළුවන්. ඒක නිසා ඕනම් පන්ති නොතියයි මම කියන පදයට ඔයගොල්ලෝ නටන්න ලෑස්තිලා ඉන්න ඕන ඉතුරු මාස 18 තුල. පරින්න පුළුවන් නේ. නෑ. පණින්න එපා. ඒ පාර කොටු පැන්නා වගේ වෙනවනේ. කොයිස් කොටු දන්නවද අනිති? මැකුවා. මේ මකරවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි මැකුවා. මකන්නේ අමතර දෙයක් කියන්න හදන්නේ. ඕගොල්ලෝ දැන් 1D 2D 3D කියලා කිව්වට පස්සේ නිකන් හිතෙන්නේ නැද්ද 4D එකක් වගේ ඇද්ද කියලා? 4D එකක්. ඒ කියන්නේ සිව්වන මානෙ කියලා එකක් නැද්ද? නැතුව ඇති. නැතුව ඇති නෙවෙයි තියෙනවා. හරිද? අහලා නැහැ. අහලා නැහැ නේද? අදහගන්නකො. අදහලා ඉගෙන ගන්නකො. මේක අමතර තොරතුරක්. ගණිතය ඉගෙන ගන්න ළමයි මේක දැනගත්ත කියලා වැරදෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මතකද අර Google දැන් ඔයගොල්ලන්නේ Chrome browser එකේ ඔයගොල්ලෝ මේ data නැති වෙලාවට Google එකේ මොකද පෙන්වන්නේ? අර යනවා නේද ගේම් එකක් මේ ඔෆ්ලයින් ගේම් කෙනෙක් උඩ පයින් එකක් තියනවා නේද? ඒකේ ඕගොල්ලන්ට එයාගෙන් ඇඟිලි නැට්ට එහෙම ත්‍රිමාන දර්ශන කියන්නේ අපේ මේ අතක් පේනවා වගේ යාගේ කර්ව් දේවල් පේනවා නැත්නම් නිකන් තල රූපයක් වගේද පේන්නේ. තල රූපයක් වගේ. තල රූපයක්. අන්න ඒ જાතියේ කාටුන් තමයි ඉස්සර තිබ්බේ. ඒවට අපි කියන්නේ 2D කාටුන් කියලා. හරිද? ඊට පස්සේ දැන් ඕගොල්ලෝ දැන් බලන කාටුන් වල බලන්න වෙනසක් තියෙනවා. දැන් ගහක් ගත්තත් ඒක ගහක් විදියටම හොඳට පේනවා. 3D දර්ශනයක් පේනවා. හරිද? ඒක ඇත්තම රූප වගේ හතර වටේම හැම දෙයක්ම පේන්න තියෙනවා. එතකොට අපි ඒවට කියන්නේ ත්‍රිමාන දර්ශන කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ අහලා තියෙන මට මතක එක්කෙනෙක් දවසක් ඇහුවා සර් කාලය හරහා යන්න පුළුවන්ද කියලා. කාලය හරහා යනකොට කාලය හරහා අපිට යන අවස්ථාවක් තියෙනවා සිව්වන මානය හරහා. සිව්වන මානය පාවිච්චි වෙන එකට තම සිව්වන මානය සොයාගෙන නැත. කාලය හරහා ගැන දැනගන්න අවශ්‍ය නම් ඉස්තර අපි ඉස්සරහට කතා කරමු. අපිට තියෙන ලොකු තියරි පාර්ට් එකක් ඒ ගැන කතා කරන්න කැමති කට්ටියට ඔය සමහර අය ආසයිනේ පාඩම් එක්ක වෙන වෙන දේවල් ගැන තොරතුරු දැනගන්න. එතකොට අපිට සිව්වන මානය සහ කාලය හරහා ගමන් කිරීම ගැන පොඩි තොරතුරක් ඉස්සරහට කතා කරන්න රෙඩි කරලා දෙන්න. හරි අනුමාත්‍රිකාව දාන්න දැන් පරිමිතිය. අපි මේ වෙද්දි පරිමිතිය සියලු කොටස් අවසන් කරලා ඉවරයි. මම පරිමිතිය උගන්වන්න හදනව නෙවෙයි. පරිමිතිය සියලු කොටස් මේ විදිහේ අවසන් කරලා ඉවරයි. හැබැයි මම මේ පරිමිතිය අවසන් කරලා නැවත මතක් කිරීමක් තමයි කරන්නේ ගණන් හදන්න ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන අවස්ථාව දෙනවා. මුලින්ම සූත්‍ර ටික චුට්ටක් දීලා තිනවා මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. හරි අනුමාත්‍රිකාව දැම්ම පරිමිතිය කියලා. පුතේ අපිට මොනවද පරිමිතිය හොයන්න තියෙන රූප සටහන්?
පළවෙනි එක්කෙනා කවුද සාම තියෙන්නේ? චතුරස්‍රය. ඔව්. සාම චතුරස්‍රය. අන්න හරි. ෆස්ට් වන් එක තමයි සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයේ පරිමිතිය කොහොමද හොයන්නේ? පැත්තක දිග ගුණ කිරීම. ඔව්. පැත්තක දිග. පැත්තක දිග ගුණ කිරීම තවත් පැත්ත. තවත් පැත්තක දිග. හරියටම වැරදි. හරි. පරිමිතිය නෙවෙයි. පැත්තක දිග. පැත්තක දිග ගුණ කිරීම කීයද? 2 මෝඩය. 4 දිග ගුණ කිරීම 4 කියන සූත්‍රයෙන් තමයි අපි සමචතුරාශ්‍රයක පරිමිතිය හොයන්නේ. හරි. ටක් ගාලා නේද? සර් ගණන් පන්තිය කියලා අමතක වුණා මේ රෝල් කොලයක් ගත්තේ. ඇයි ඒ? නිකම්. දෙවැනි තල රූපය මොකක්ද? ඍජු කෝණාශ්‍රය. එහෙම එකක් නෑ. ඍජු කෝණාශ්‍රය. අන්න එහෙම එකක් නම් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක සූත්‍රය මොකක්ද? මතකද ඍජු දිග කෝණාශ්‍රයක ගුණ සූත්‍රය? දිග ගුණ කිරීම 2 පළල ගුණ කිරීම 2. රෙද්ද p සමානයි දෙවාරයක් දිග ධන පළල. දෙවාරයක් දිග ධන පළල. අපිට පෙර පාසලේ නම් ඔහොම නෙවෙයි කියලා දුන්නේ. දැන් පෙර පාසල් නෙවෙයි දැන් 11 10 11 විභාග පන්ති. ඔව් ටීචර් බොරු සිව් කියලා වර්මානය දුන්නා. කියලා පොතක් තියෙනවා. හරිද? ඊළඟ තල රූපය කවුද? ඊළඟ තල රූපය කවුද? ඉක්මනට කතා කරන්න. සතීෂ කතා කරේ නැහැ. ත්‍රිකෝණේ. ත්‍රිකෝණය. තුමුල්ල කෝණේ. ත්‍රිකෝණයක වර්ග මේ පරිමිතිය හොයන කොහොමද? වටේ එකතු. ඔව් ත්‍රිකෝණයේ සූත්‍රයක් නෑ. කරන්න තියෙන්නේ පාද තුනේ එකතුව. තව ඊළඟට තියෙන තල රූපය කවුද? සමාන්තරශ්‍රය හරි රොම්බසය හරි. රොම්බසය. රොම්බසය. රොම්බසය මොන වගේද ළම? අද වෙලා තියෙන සමචතුරස්‍රය. සමචතුරාශ්‍රය ඇදලා. එතකොට මට කියන්නේ මේ පාද හතරම සමානයිද නැද්ද? සමානයි නේ. ඔව් රොම්බසේ පාද හතරම සමානයි. එන හින්දා සමචතුරාශ්‍රයේ සූත්‍රයමයි. p සමානයි දිග ගුණ කිරීම 4 කියන සූත්‍රය අපිට ලවා ගන්න පුළුවන්. නේ? ඊළඟ එක්කෙනා කවුද? 5. සමාන. අන්න හරි. සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය කියන්නේ කාට පයින් ගහලාද? ඍජු කෝණ. ඍජු කෝණාශ්‍රයට පයින් ගහලා.
සර් එතකොට රිජිකෝනස් මං කියපු වචනේ මටම ප්‍රහාර එල්ල කරනවද? ඕකේ. මේකේ සම්මුඛ පාද සමාන. එහෙනම් මේ සූත්‍රෙම අපිට ලබා ගන්න පුළුවන් P සමානයි දෙවාරයක් දිග ධන පළල. ඊළඟ කෙනා කවුද? මේගොල්ලෝ පොඩ්ඩක් සමානව යන විදිහට තමයි මම රූප ටික දුන්නේ. ඊළඟ කෙනා හිතලා කියන්න බලන්න. වටේ එකතු කරලා ගන්න ට්‍රපීසියම් එක්කෙනෙක් ඉන්නේ. ට්‍රපීසියම් අන්න හරි. ට්‍රපීසියම් කියනවා. ට්‍රපීසියම ඕගොල්ලෝ හැඩතල දන්න නිසා මම දෙකක් විතරක් අඳිනවා. ඔක්කොම අඳින්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕන? පාද හතරේ එකතුව ගන්න තියෙන්නේ. යටේ ලියනවා පාද හතරේ එකතුව ගන්න. හත කවුද? ඊළඟ තල රූපේ කුමක්ද? ඈ ළමයි. ඊළඟ තල රූපේ කවුද? ගන්න වෘතය බෝඩස්. වෘතයේ පරිමිතිය වන්නේ කොහොමද? P කියලා කියනවා C කියලා කියනවා 5 කවුද ගන්නෙ? පයි නම් කවුද? පයි D සූත්‍රය ගන්න පුළුවන්. එහෙම නැත්නම් 2 5 R ගන්නත් පුළුවන්. ඕඩම් මේකට තා පොඩි විස්තරයක් දාන්න. මේ මෙතන කවුද ගන්නෙ? පයි D ගන්නෙ විස්කම්බය දුන්නොත්. R ගන්නෙ අරේ දුන්නොත්. ඒවත් ලියන්න. මේක පොඩි ෂෝට් නෝට් එකක් වගේ යන්නේ. වැදගත්ම කොටස් අපි අවධානය කරන්නේ මේ වර්ගඵලය සහ පරිමාව. මේවැනි උගාරන මම නිකන් ඉන්නවා කියලා හිතන්න එපා. ඔව් කියන්න. මේ D වලින් මොකද්ද මේ මෙව වෙන්නේ? මෙතන Dද? කියන්නේ අගේ දැක්කේ මෙතන Dද? 5D ඔව්. D ගැන DD දහන්නේ. D කියන්නේ විස්කම්බයනේ. මතක නැහැ ඔව් වෘත්තයේ කොටස්. වෘත්තයේ කොටස් ගත්තොත් D කියන්නේ විස්කම්බයනේ. මෙන්න මෙයා. මම පොඩ්ඩක් මතක් කරනවා. මෙන්න මෙහෙම එක්කෙනා. මතකද? ඔව් අන්න එයා තමයි D. හරි. 8 වෙනියා. කවුද 8 වෙනියා? අර්ධ වෘත්තය. කොහොමද මේකේ ගන්නෙ? P සමානයි 2කින් 1යි 2πr එකතු කිරීම 2r කියන සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? හරි. 9 වෙනියා. අවසාන තල රූපය. කවුද?
කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. ඒ කියන්නේ මෙහෙම කෙනෙක්. මෙතන ඉනවා තීටා. පේනවනේ තීටා. එයාගේ සූත්‍රය මොකක්ද? P සමානයි මොකක්ද දෙන්න ඕන? 2πr ගුණ කිරීම 360න් තීටා ධන 2r. ඒකෙන් මම පොඩි නෝට් එකක් දාලා තියන ළමයි විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. මෙන්න මේ කොටස. ඒ කොටස මොන කොටසද? ඒ කොටස මොන කොටසද? බෝඩ් එක පේන්නේ නැති නම් චුට්ටක් පහළ හරවනවා. කේන්ද්‍රික කෝණය. ඔව්. කේන්ද්‍රික කෝණය නෙමෙයි. ඒ ඇවිල්ලා ඡාප දිග. ආ ආ මෙතන. මෙතන ඒ කවුද? අරයන් දෙක. අරයන් දෙක. හයිනේ. හරි සූත්‍ර දීලා සෙල්ලම් කරන්න හදනවා කියලා හිතන්න එපා. හොඳේ? භයානකයෙන් මෙච්චර ගොඩක් සූත්‍ර දෙනවා කියන්නේ. ඔව් බබා නලවන්න නෙමෙයි හදන්නේ. මැකුවා. මකන්නද? එපා. ඉක්මන් කරන්න. අවිෂ්ඨ මොකෝ? මකන්නද? මකනවා. එපා නෑනේ නේ. සර් ඔව්. ට්‍රපීසියමේ මේ සූත්‍රය කොහෙද සර් තියෙන්නේ ලියලා? ත්‍රපීසියමටයි මං කිව්ව මතක නැද්ද පාද හතර එකතුව ගන්න කියලා. ඒක සූත්‍රය දුන්න. අනිත් ඒවා හරිනේ මකෝ ඔක්කොම. හරි සර්. අහමින්න පොඩි ප්‍රශ්නයක් අහනවා කෙනෙක්. මාර ප්‍රශ්න තමයි යන්නේ. මොන වගේ මාතෘකාවක්ද ඕන පුතේ?
එක්කෙනෙක් අහනවා උදේ තියෙන ඇසැම්බලි එකට කියන්න පුළුවන් කතාවක් පොඩ්ඩක් කියන්න පුළුවන් දානවා. ඒක මට වඩා හොඳයි සිංහල ටීචර් කෙනෙක්ගෙන් අහුවා. හරි. ඊළඟට අපි එන්න හදන්නේ වර්ගඵලයට. පේනවද මේ හරියට? නෑනේ. තව පල්ලෙහාට ලියන්න ඕනේ. sorry. වර්ගඵලය. ළමයි වර්ගඵලය කොටස් දෙකයි. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන වර්ගඵලය. හරිද? ඒ තමයි තල රූපවල වර්ගඵලය. දෙවෙනි එක තමයි ඝන වස්තු වල පෘෂ්ඨීය වර්ගඵලය. ඝන වස්තු වල පෘෂ්ඨීය වර්ගඵලය. හරිද? එතකොට මේ කොටස අපි මේ වෙද්දි 10 වසරේ පළවෙනි වාරෙදි කරලා ඉවරයි. මේ කොටස තියෙන්නේ 10 වසරේදී තුන්වෙනි වාරෙට. සහ 11 වසරේදී පළවෙනි වාරෙට. ඔව් මේ අවුරුද්ද ටිකයි ලබන අවුරුද්ද ටිකයි. ලබන අවුරුද්දේ පළවෙනි වාරේ තියෙන හින්දා 10 වසරේ අන්තිම වාරේ තියෙන හින්දා මම මේ දෙකම එකට දාලා උගන්වනවා. වර්ගඵල සෙට් එකක් ඉවර කරලා දානවා. හරි ඇඳගන්න. ඉමේජ් සද්දයක් නැහැනේ. ඉන්නවා. ඉන්නවා කියලා මටත් පේනවා කතා කරන්නේ නැද්ද? ඔයා නිසාමයි අපි මේ මොනවාද අර පාඩම උගන්වන එකක් කල් දැම්මේ. මතක ඇතුව යන්න කලින් ඊළඟ හොඳ ඔයාගේ මේ ෂෝට් නෝට් එක. හරිද? තේන සයි ඒක මටත් දුන්න. මගත් තියෙනවා. දෙන්න. තියෙනවා කියලා කිව්වේ. ඔයාලට දීලා ඇත්තේ මම. අපිට ඔව් දුන්නා මම. ඔය සියාසන ළඟට පවා දීලා ඇත්තේ. ඔව්. මේදී පෙන්නන්න බෑ. නෑ ඒක තමයි. සියාස්නගෙන්ද වට හම්බුනේ. නෑ තේනුසය දුන්නා. කවුද දුන්නේ? තේනුෂ තේනුෂයට දුන්නේ මම තමයි. සර් සයන්ස් වලට ෂෝට් නෝට් එකක් නැද්ද? තියෙනවා. ඔයදී මෙහෙමනේ වටිනා දේවල් දුන්නහම ඕගොල්ලන්ට අපේ අගය නැති වෙලා යනවා. ඒකෙන්ද දැම්ම දෙන්නේ නැව පේන්න එක්කනේ. තේනුෂයත් අද මගේ හොඳ රහගෙන ඉන්නේ. දෙන්නම් ඒගොල්ලන්ට කියන්න ඒවා ටිකක් තියෙනවා. බොරු අද කතා කරා. අතේ පැලවෙන බොරු කියන්නේ තේනුෂ. ඒක නම් තමයි. ළමයා ඔයගොල්ලෝ අහලා තියෙනවද ඉස්කෝලවල රෑ හරි අපි හිතමු ඉස්කෝලේ අමතර පන්ති දානවා මම දන්නවා නිවාඩු කාලේ අමතර පන්ති දානවා කට්ටියට රෑටත් පන්ති දානවා එකක් දානවා සාමාන්‍ය රෑට පන්ති දානවා පහේ ඉඳන් රෑ 8 9 විතර නිකන් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද නිවාඩු දවසට උදේ වරුවත් අමතර පන්ති දාලා
රෑ පාන්දර 2 විතර වෙනකන් අපතර පන්ති දාන ගුරුවරුමයි ලංකාවේ ඉන්නවා කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවද? 11 වෙනකන් තියෙනවා ඉස්කෝලේ. ඔව් 11 වෙනකන් 11ට විශ්වාස පස්සේ කරන්න පුළුවන් 10 11 පුතේ මේ අහන්න ඉස්කෝලේ ඉන්නේ රජයේ ගුරුවරු හරිද? ඒ මිනිස්සු උදේ වරුවත් ඉස්කෝලේ කට්ට ගහගෙන සාරි ඇඳගෙන ෂර්ට් යටකල ඉඳලා ගුරුවරු උගන්නලා හිතුවක් දන්නේ ගෙදර මේ ඉස්කෝලේ කියලා. හරිද? මේ බොරුවක් කියද්දි පොඩ්ඩක් මේ තාත්තිකව කියන්න ඕනේ නේද ළමයි? ගිහින් කියන්න හසින්දු මං කිව්වා කියලා බොරු කියද්දි පොඩ්ඩක් තාත්තිකව කියන්න ඉගෙන ගන්න කියලා. අද හම් වෙනවා. දැන් අද ටික හම් කලින් ගියා. මට කිව්වා පන්සලට කොහෙද යනවා කියලා මං කිව්වා අඩුම ගානේ අද එන්න කියලා නෑ අදත් කොහෙද යන්න තියනවා කියලා පන්සලේ යන්න තියනවා කියලා ගියා. කමක් නෑ ඉතින් තව මාස කීයද විභාගෙට තියෙන්නේ. හොඳයි. මාත් කලින් යන්න තිබ්බා. දැන් පටන් ගෙන මේ වෙද්දි. ඔව් ඒකනේ දැන් ඔයාට තියෙන උමනාව කියන්නේ මේ පොඩ්ඩක් කොහොම හරි ඉගෙනගෙනම යනවා කියලා දැන් මම ඕගොල්ලෝ ඔයා ඒ ආපු දෙයට මමත් ඔයාට ඒකට ගෞරව කරනවා. මොකද ඔයා මං වෙනුවෙන් ගණිතයේ විෂය වෙනුවෙන් ආවා. ඉතින් ඒ විදිහට ඔයා මට කැප කරලා ආපු එක වෙනුවෙන් ඔයාටත් මම සපෝට් එකක් දෙනවා 10ට යන්න දෙනවා. අන්න එහෙමයි අපි දෙගොල්ලෝ එකතු වෙලා වැඩක් කරගෙන. ඒමක් ගහනවා කියන්නේ ඒක නැත්නම් මේ නිකන් මෝඩයට කරන එක නෙවෙයි හිතාගෙන මේ කවුද හසිදු අපේ තේමෝෂා මාව හාවෙක් වගේ පේන ඇටි එයාට. එහෙම නෑනේ. හාවෙක් වගේ පේන්නේ නෑනේ. කන් දෙකේම ලොකුර නෑනේ. සාමාන්‍ය කන්නේ කරන්නේ තම මහතයි. කන් දෙක මේ තීච ගානම තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙගේ තියෙන කන් දෙකේ ප්‍රමාණය තියෙනවා. ආයි කඩින්. පොඩ්ඩක් කියන්න මැසේජ්. අපේ ගෙවල් ළඟ තමයි කවුරුත් නැත්තේ. ඔයා තනියම දින්නේ. ඔයාට මාව ළඟ ඉන්න ඔක්කොටම වඩා. හරි මකන්න. ආදින කේබල් එක මට ඇහුණා හොඳේ. ඊට අදාළ රිප්ලයි එක මම දුන්නේ නැහැ මම ඒක පස්සේ දෙන්න. හරි. මොනවාද එන්න තියෙන අපිට තල රූප සෙට් එක වර්ගඵලය හොයන්න තියෙන පළවෙනි එක්කෙනා. කවුද? සම චතුරාශ්‍රයම තමයි. සම චතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? සම චතුරාශ්‍රයේ අපි මේ පැත්තට කියන පුතේ දිග කියලා. ඒ කියන්නේ ලෙන්ත් එක. L අකුර. මේ පැත්තට කියනවා පළල. පළල කියන්නේත් නැහැ. ඒ පැත්තට දිගම තමයි දාන්න වෙන්නේ. දිග length. මොකක්ද මේකේ සූත්‍රය? A සමානයි දිග ගුණ කිරීම දිග. මේකට එන්නේ ගුණ කිරීම. අපි සංකේතාත්මකව කියනවා නම් A සමානයි L ගුණ කිරීම L. මේ ටික පළවෙනි පාඩමේ කරලා තියෙන්නේ සූත්‍ර ටික දාලා පොඩ්ඩක් කම්ප්ලීට්ලි දෙන්න ඕන නිසා තමයි මම මේක අද උගන්වන්න හිතුවේ. දෙවෙනි තල රූපය කවුද? ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාශ්‍රයක් ඇඳා මෙයා දිග මෙයා පළල මෙයා ලෙන් මෙයා බොණ්ඩේ. කිය හසිදු මම දැක්ක මයික් එක ඔන් කරන කීපිය මොකෝ ප්‍රශ්නේ? ගුණ කිරීම පළල. කවිෂ්ක මොකක් හරි කිව්වා. මොකද කවිෂ්ක?
දිග ගුණ කිරීම පළල ඔව් දිග ගුණ කිරීම පළල. සූත්‍රේ හසිදු ගුටි කන්න එපා. මැසේජ් එක දැන්නේ දැක්කේ මම. ඇයි ඉරිසිය ජෙලසිද ඒකට? එපා රිප්ලයි දෙන්න එපා මැසේජ් එකක් දාන්න. මේ ඔයාට මම ඒකට රිප්ලයි එකක් දෙන්නම්කෝ තව මාස 2කින් විතර. හරි. හොඳ එකක් ඕනේ. ආ හොඳ රිප්ලයි එකක් ඕනේ. අනිවාර්යෙන්. සතුටුයි. නිරිකෝණාශයක වර්ගඵලය හන්නේ A සමානයි දිග ගුණ කිරීම පළල. අපේ කවිස්ක කියව පිළිතුර හරි. ඒ කියන්නේ A සමානයි L ගුණ කිරීම B. පුතේ ඔයගලන්ට පුළුවන් මේ සූත්‍ර ඔක්කොම කටපාඩම් කරන්න යන්න එපා. සිංහල එක නම් සිංහල එක, ඉංග්‍රීසි එක නම් ඉංග්‍රීසි එක. මම රෙකමන්ඩ් කරන්නේ. මම කියන්නේ සිංහල එක පාඩම් කරනවා නම් හොඳයි. ඉංග්‍රීසි එක දුන්නේ නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕන නිසා. මෙන්න මේක රෙකමන්ඩ් කරනවා. හේතුව ඔය ඔයගලන්ට කටපාඩම්ින් දැනනවා. ඊළඟ එක්කෙනා කවුද? ඊළඟ එක්කෙනා තමයි ත්‍රිකෝණය. මම ඒක මේ හරිය ලිව්වොත් පේනවද? පේනවනේ. ත්‍රිකෝණ වර්ග කීපයක් තියෙනවා. ඒ කීපේම අඳලා තියාගන්න. මෙහෙම ඒවා આવොතින් මේක තමයි H එක වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් આવොතින් මෙයා තමයි H වෙන්නේ. මෙහෙම ත්‍රිකෝණයක් આવොතින් මෙතන තමයි H තියෙන්නේ. මෙහෙම ත්‍රිකෝණයක් આવොතින් මෙතන H තියෙන්න පුළුවන්. මේක මේ පැත්තට H ගන්න පුළුවන් ළමයි. මෙහෙම දීලා මෙහෙම තිබ්බොතින් මෙතනත් H ඉන්නවා. මේක මෙහෙම දීලා මෙහෙම දෙන්න පුළුවන් එතනත් H ඉන්නවා. ඒ ඔක්කොම ටික ඇදලා තියාගන්න. ඔය අන්තිම නැතිවගේ ආධාරකය මොකද්ද? ඒකේ ආධාරකය මෙයා. ඔය ත්‍රිකෝණ සෙට් එක මැදට තියාගන්න. ඉෂානි ඔයා ඔහොමම චුට්ටක් අද පන්ති වලලා ඉන්න අනික් කට්ටියට ප්‍රශ්න නැති හින්දා එයාටත් විභාගෙනේ. ඔයාටත් විභාගෙ කියන ඉෂානිටත් ඕන මේ ෂෝට් නෝට් එකනේ. හරි. ඒකක් දෙන්නම්කෝ. මේකේ සූත්‍රය මොකක්ද? ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි A සමානයි දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බක උස. එහෙම නැත්නම් H. ඊළඟ එක්කෙනා කවුද කියලා හිතන්නේ? අර වගේම. කවුද ළමයි? 4. 4 කවුද? රොම්බසේන. යා. බල් පාට ලියවෙන්නේ නැතුව කියලා. ඔව් මෙන්න අපි වෙන පාටක් දාමු. රොම්බසේ.
රොම්බසේ මොකක්ද ඒ සූත්‍රය? ඒ සමානයි මොකක්ද? හ්ම්? මොකක්ද දෙන්න ඕන? රොම්බසේ මෙන්න මෙතන තමයි h ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න පුළුවන්. ඒවා වෙනම මාක් කරලා තියාගන්න. මොකක්ද දෙන්නේ? සූත්‍රය මොකද්ද? ඒ සමානයි කියන්න ළමයි. මේ මාව ඇහෙන්නේ නැද්ද කාටවත්? ලිමන්සා මොකද්ද දීක ගුණ කිරීම දෙක රොම්බසේක මේ වර්ගඵල වෙන සූත්‍රය? ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බකෝස. එච්චරනේ. මොනවද ඔය නටන්නේ? ආධාරක පාදය ගුණ කිරීම ලම්බකෝස. මම ලබන සතියේ මේ සූත්‍ර සෙට් එක කටපාඩම් කරනවා. තව තියෙනවා. දැනට භාගයයි ඔක්කොම ටික දැන් පස්සේ කටපාඩම් කරන දැනට මේ ටික අහනවා. ඊළඟ දවසේ. ලබන සතියේ මුල් තුන විතරක් ගමු. මොකද ලබන සතියේ මුල් තුන විතරක් ගමු. මොන තුන විතරයිද මට හම්බෙන්නේ. පළවෙනි තුන විතරක් ගමු. පළවෙනි තුන මම පේනවා පළවෙනි. වැඩි ඕනේ. වැඩි ඕනේ පවුනේ අපි. නෑ නෑ. සමාන්තර ආශ්‍රය. කොහොමද සමාන්තර ආශ්‍රය වර්ගඵල හොයන්නේ? ඒත් උඩ සූත්‍රයමයි. මේකේ h ඇඳලා තියාගන්න. මෙතන h ඉන්න පුළුවන්. ආය උතන h ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ඉන්නත් පුළුවන්. එක එක විදිහට දෙන්න පුළුවන්. ඔය ඕන තැනක h ඉන්න පුළුවන්. ඒකේ සූත්‍රයේ ඒ සමානයි ආධාරක පාදය ගුණ කිරීම ලම්බක උස. පස්වෙනියා ඉවරයි. හයවෙනියා ට්‍රැපීසියම කොහොමද එන්නේ? කාටවත් ට්‍රැපීසියමේ වර්ගඵලයක් මතක නැද්ද? ඈ හසිදු. සමාන්තර පාද දෙකේ බෙදීම දෙන්න. දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බක උස. h ඔය ටික ඉවර කරන්න ඊට පස්සේ අපි මේ ටික මකලා ඉවරලා අරගොල්ලෝ ගමු. වෘතය, අර්ධ වෘතය, කේන්ද්‍රික ඛණ්ඩය කියන තුන් දෙනා.
ඔයාලා ඕක ලියනකම් මම මේගොල්ලන්ගේ මේ එවන්නන් නේද? මොකද්ද? PDF එක. හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන ඒවර ගන්න දාන්න. හරි. මම මෙහෙන් දාලා තියෙන ඒ විදිහ. හරි. ලැබිලා ඇති මේ වෙදි. කවිෂ්ක දමිතු දෙන්නම කැමරා ඔෆ්. මගුලක් කරනද කැමරා ඔෆ් කරගෙන මට පේන්න තියෙන්නේ. මකන්නම්. එපාද ඉන්නවද? එපා ඉන්නවද? නෑනේ. මැකුවා. හරි. 8 වෙනි කෙනා 8 නෙමෙයි 7 sorry. වෘතය. වෘතයක කොහොමද ළමයි? 5r වර්ග. අන්න හරි. A සමානයි 5r වර්ග. ලේසි සූත්‍ර පරිමිතියට වඩා මේවැයි සූත්‍ර ලේසි. හරිම වචන වලින් උච්චාරණය කරොත් හසිදු 5 කියන්නේ මෙයා. 5 කියන්නේ මෙයා. हाँ මේ කවුද? इसी जगह हटा था නෑ හරිම උච්චාරණේ. पाई आर අන්න पाई හරි. 5r වර්ග. अभी बॉस ने පෝෂ්ණයේ कितना पुश ආර්ධ වෘත්තය. ආර්ධ වෘත්තය කොහොමද ගන්නෙ? भागे आई देखें का तो මෙතන पाई ආර්ධ आर වෘත්තය කියන්නේ මාතෘකාව දාන්න 8. A आधा සමාන पूरा 2කින් 1යි 5r වර්ග. අවසාන කෙනා 9 කේන්ද්‍රික ඛණ්ඩය.
මොකද කේන්ද්‍රික ඛණ්ඩයේ සූත්‍රය? 360 තීටා පයි ආර් වර්ග. වර්ග ගුණ කිරීම 360න් තීටා. ඉවරයි. ඊළඟ ඉවරයිද? ඇඳලා ඉවරයිද? වේගෙන්. වේගෙන්. ලිමාංශ කොහෙද ගියේ? රවුම් ගහන්නේ. නෑ අම්මට බේත් ගේන්න ගියා. අම්මට බේත් කියන දුව ඕනේ නැහැ නේ. අම්ම තාත්තත් එක්කින් අරන් ඉන්නේ. ඉතින් මං ගෙදර තනියම ඉන්නේ. ඔය තනියම ඉන්න බයයිද? ඉතින් ඔයාව හම්බ වෙන්න අපි එනවනේ 8:00 වෙදි නේද හසින්? ගෙදරටම එනහනේ. අද මල්ලිත් ගෙදර නෑ ඒකයි. ආවට මල්ලියකුත් ඉන්නවද? මම හිතුවා ඔයා විතරයි කියලා. නෑ සර් මල්ලි ඉන්නවා. ආ මල්ලි කොහෙන් ගිහලාද? එයා ආච්චිලා ගෙදර ගිහිල්ලා ඉස්කෝල නිමාඩුනේ. ආ ඒක තමයි. අනේද කියන්නේ නේද හසින්? එක්කෙනෙක් කෙනා අපි නම් ආසම තනියම ඉන්නට. මන් දන්නේ නැද්ද? මොකද ගෑන් ළමයි ටික මට පේන්නේ නැහැ. පිරිමි ළමයි ඉන්න සෙට් එකමක මූණ හිනාවක් ගියා. කුප්ප හිනාවක් ගියා. එක්කෙනෙක්ගේ නෙවෙයි සෙට් එකම. පිරිමි ළමයි ඔක්කොම හිනා වුණා. එක කපටේ කියනවා ෂේප් එක ඔලුව නවාගෙන හිනා වෙනවා. හිතන් එනවට පේන්නේ නැහැ කියලා. මන් දන්නේ නැති ඉතින් ඔය වයසට තනියෙන් ඉන්න ආසාව. මැකුවා. දාන ඊළඟ මාතෘකාව ඝන වස්තු වල වර්ගඵලය. ඝන වස්තු වල වර්ගඵලය. සර් බෙන්ඩෙන් බලලා නැහැ නේද? තියෙනවා. බලලා තියෙන්නේ. ඇයි ඒ? නෑ නිකන්. හේතුව මගේ ෆේවරිට් කාටුන් එක. මට තේරෙන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියපේක. කැමැතිම කාටුන් එක. කැමතිම කාටුන් එක. නැත්නම් ඔය අපි කතා කරපු සිද්ධිය හා සමාන මොකක් හරි තිබ්බද ඒකේ? නෑ. ඒ වගේවත් තියෙනවා. ඔව් නේ ස්ටිකර් එකකුත් තියෙනවා මම දැක්කා. මොකක්ද? පන්ති වැඩ කළ කියනවා දැන් රෙකෝඩින් එකනේ. හරි. ළමයි ඕගොල්ලන්ගේ පළවෙනි 10 වසර පළවෙනි වාරයට තියෙනවනේ තල රූප වල වර්ගඵලය. ඒ කොටස තමයි ඉවර කරේ. 10 වසර පළවෙනි වාරේ පළවෙනි පාඩම තියෙනවා තල රූප වල පරිමිතිය. ඒකත් ඉවර කරා. ඊට පස්සේ 10 වසර තුන්වෙනි වාරයට තියෙනවා ඝන වස්තු වල වර්ගඵලය සහ පරිමාව. 11 වසරේ පළවෙනි වාරේ තියෙනවා ඝන වස්තු වල වර්ගඵලය හා පරිමාව. මෙන්න මේ ඝන වස්තු වල වර්ගඵල පරිමාව ගැන ඉගෙන ගන්න තියෙනවා. මොනවාද ඝන වස්තු ටික? සමචතුරාශ්‍රයෙන් හැදෙන ඝනකය, ඍජුකෝණාශ්‍රයෙන් හැදෙන ඝනකාභය. ඊට පස්සේ අපිට තියෙනවා ත්‍රිකෝණ වලින් හැදෙනවා සමචතුරාශ්‍ර පිරමීඩය. ඊට පස්සේ සිලින්ඩරය තියෙනවා. ත්‍රිකෝණ වලින් ආයමත් එකක් තියෙනවා ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා එකක්. ඊට පස්සේ තියෙනවා ගෝලය තියෙනවා. අර්ධගෝලය තියෙනවා. කේතුව තියෙනවා. ඔන්න ඔය දේවල් පිළිබඳව වර්ගඵල පරිමා
ඉගෙන ගන්න තමයි ඊළඟට සූදානම් වෙන්නේ. හරිද? දැන් මම දන්නවා ඔයගොල්ලෝ සංසුන් තත්ත්වයේ ඉන්නේ. අර යන්න තියෙනවා, මෙහෙ යන්න තියෙනවා විභාග තියෙන නිසා ප්‍රධාන කොටස් ටිකේ පොඩි මතක් කිරීමක් සිද්ධ කරලා ඉවර කරාය. ඊට පස්සේ 10 වෙන්න තව විනාඩි 9ක් තියෙන නිසා මම දැන් පන්තිය අවසන් කරනවා. හෙට රැයට පන්තිය තියෙනවද නැද්ද කියලා මට හරියට කියන්න ඕගොල්ලන්ගේ විභාගෙ හින්දා. කොහොමද විභාග නැති කට්ටිය අත උසන්? විභාග නැති කට්ටිය. ලිමාන්සර නැහැ. තව හසින්දුර නැහැ. තව දමිදුරත් නැහැ. ලිමන්සා අපේ සතීෂ නැහැ. කවිෂ්ක you have. කවිෂ්ක ඔබතුමාට තියෙනවද? තියෙනවා ඇති. කවිෂ්කත් ඔය රත්නපුරේට ළඟයි කෑගල්ලද කොහෙද නේද ඔයා? කේගෝල් නේද ඔයා? ඔව්. ඊට පස්සේ ඊශානිටත් තියෙනවා. තුන් දෙනෙක්ට විභාග තියෙනවා 1 2 3 4යි. 4 දෙනෙක්ට විභාග නැහැ. සාධාරණ අසාධාරණ දෙකක් තියෙනවා. සර් 11ට හෙට තියෙන එක 10ට විතර දාගමුකෝ. ඇයි? හරි මෙහෙම කරමු. මම මේ සතියත් පව් නිසා ඉවසන්නම්. හැබැයි ලබන සතියේ පන්ති තියෙනවා. හොඳේ? ඔය එක්සෑම් තියෙන කට්ටිය මම දන්නවා මේ දවස්වල ටික අවුලෙන් ඉන්නේ. ඒකින්ද මම තියන්නේ නැහැ. ලබන සතිය නම් රෑ පන්ති ටික පටන් ගන්නවා හරි එහෙනම් පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න. good night. බුදු සරණයි. විභාග ඉතුරු වෙච්ච කට්ටිය හොඳට ලියන්න. රවුම් ගහන කට්ටිය රවුම් ගහලා පරිස්සමට එන්න ඕන. එබ්බන් හරි. විවාන් යනවා. හරි රෙකෝඩින් එක ඔෆ් කරලා ප්‍රශ්න අහන කට්ටියට අහන්න පුළුවන් අර වෙනද වගේ ඔබ දුක අහන්න තියෙනවා